මට ඔයා ළඟ ඉද්දි මාර ආරක්ෂිත හැඟීමක් දැනෙනවා. ඔව්, ඒ වගේ හැඟීමක් ලේසියෙන් කෙනෙක්ට දැනෙන්න විදිහක් නැහැ. ඔව් රත්තරන්, මං දන්නවා. ලස්සන ආදරේ පිරිච්ච හැම දේකදීම අත් නෑර ළඟටම වෙලා ඉන්න තැනක විතරමයි ඒ වගේ සුන්දර වෙන්නේ. ඔව්, මට පුළුවන් හැමදාම ඔයා ගාවින්ම ඉඳගෙන ඔයාව පරිස්සම් කරන්න. මේ මටත් වඩා ඔයාව ආදරෙන් පරිස්සම් කරන්න. සංදේශී හිතේ හිරකරගෙන හිටිය ආදරේ තිදැස්ට ඒ විදිහට කියති මටත් ඇත්තටම හිතෙනවා මේ තනිකමට සංදේශී වගේ කෙනෙක් ඉන්නවනම් මගේ ලෝකෙත් ගොඩාරියක් ලස්සන වෙයි කියලා. බලන්නකෝ, සංදේශික ටේබල් එක ගාවට මාව තිදැස් සංදේශිට කතා කරනවා. ඔව් සර් කියලා සංදේශී නැගිටිද්දි ඕන් ආයෙමත් සර් කියනවා. නෑ ඉතින් සර්, නෑ නෙවෙයි, මං අද ඔයාට තෑග්ගක් ගෙනාවා. මොකක්ද ඒ තෑග්ග කියලා ඉවසීමක් නැතිව ඉන්න සංදේශී තිදැස් ගාව තියෙන රෝස මල අරගත්තේ හරියට රොණට ඇදෙන බබරෙක්ට පැණි පිරුණු පෙති ඇහැරුණා වගේමයි. මං ආවේ සංදේශිට කෑම කන්න යමු කියන්න. අනේ සර්, ඒක හරි නෑනේ. ඒත් මං කැමති නෑ සර්ට කවුරුම හරි මොනා හරි කියනවට. සංදේශී, ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මම මේ ආයතනේ බොස්. ඔය කවුරු මොනවා කිව්වත් ඒවා මට අදාළ නෑ. ඔව්, ආදරේ සුන්දරයි පිවිතුරුයි නම් ඔය මොනවත්ම අදාළ නැහැ. ලෝකයා මොනවා කිව්වත් ඒ කිසිම දෙයක් අදාළ නැහැ. ඕන් දැන් සංදේශිවත් එක්කගෙන සුන්දර ගමන් හොයාගෙන යන තිදැස් ගාව හැංගිලා තියෙන ආදරේ පිරිච්ච ආරක්ෂාවට ලෝභ වෙන සංදේශී මේ කියන්නේ එයාලගේ ඊළඟ ආදර කතාවේ ඇරඹුම නේද? ඔයා ළඟ ඉද්දි මට දැනෙන්නේ පවුරක් වගේ. චුට්ටක්වත්ම මට බයක් දැනෙන්නේ නැහැ. මේක අපි දෙන්නගේ ආත්ම ගානක බැඳීමක් වෙන්න ඇති. ඒක ඇත්ත. නැතිනම් අපි දෙන්නටම එකම හැඟීම දැනෙන්න විදිහක් නෑනි සංදේශී, නේද? මේ තව ආත්ම කීයක් ආවත් මම මෙහෙම බලාගන්න ලෑස්තිද? මේ සංසාරේ ඉවර වෙනකල්. මේ සංසාරේ ඉවර වෙන කවදම හරි දවසකත් මේ සසරෙන් එතෙර වෙනකොටත් මේ අත් දෙක මේ විදිහටම අල්ලන් ඒ ගමනත් අපි එකට යමු. ඔව්, සංදේශී මේ ඉල්ලන විදිහටම තිදැස් සංදේශී කියන ඔයාලා දෙන්නට වගේම ආදරේ වෙනුවෙන් ආදරය කරන හැම හදවතකටම ආදරේ ලස්සන වෙන්න කියලා වස්තු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එනම් අමතක කරන්න එපා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන දේවල් හැමෝටම කලින් ඔයාට කියන්න වස්තු හැමදාමත් සූදානම්. ගිහින් එන්නම් මම වගේ ආදරණීය වස්තු.